කොහොමද යාළුවනේ අද ඔය කට්ටිය එකතු වෙලා ඉන්නේ මායි මගේ යාළුවෝ ටිකයි එක්ක අපි පොසොන් එකට ගියපු අපේ පුංචි ගමනත් එක්ක. ඔහොම යනකොට ඉතින් අපිට ආහා පුරා කියලා හොඳ කඩලා දන්සලකුත් හම්බුණා. ඔහොම ටික දුරක් යනකොට අපිට චූටි ප්‍රශ්නයක් ආවා. ඔය කට්ටියම අහලා බලන්නකෝ. අවුලක් නැහැ අද ඉන්න හතරක් තල්ලු ගන්න. ඔව් හතරක් ඉන්න. ඕම නේ මම නැවතුණා ඉන්නේ පෙරේද හයිවේ ගියකොත් එන්න නැතුව. තෙල්වලු මේ දැන් තියෙන තෙල්වලු කොච්චර යන්න පුළුවන්ද? ඈ දැන් තියෙන තෙල්වලු කොච්චර යන්න පුළුවන්ද? යන්න දන්නේ නැහැ මම. යනකන් යනවා. ලැම්බා කොච්චර කොයි වගේ පාරකට යන්නේ? අපි හිතා ගන්න වෙලා ඉන්නේ. පිළියන්දර වඩින්නේ. බෝඩේට වඩින්නේ. අපේ යාළු ගයියාගේ ප්‍රාර්ථනාවත් එක්ක අපි කොහොම හරි තෙල් ගහගෙන එනකොට ඔය කට්ටිය දන්න වාහනයකුත් අපිට හම්බුණා මගදී. ඉතින් බලන්න ඔය කට්ටිය මේ වාහනේ දන්නවද කියලා. ආගේ ඩ්‍රීම් එකද? ये කල්ල හැවෙත් අමන්නේ යමන් දැන් ඇති බිස්කට් තියනෝනේ එයිනා වෙන්න එපා දෙන්න අවරන් ඉඳපන් මේ පොලිසියෙන් මේ නැවැත්තුවොත් මම බිස්කට් ටික දෙනවා බිස්කට් ටික ගත්ත ගමන් යමන් හොඳයි මම දෙන්නම් කොහොම හරි ඔහොම සෑහෙන වෙලාවක් එහි මෙහි ඇවිදලා අපි ඉතින් අපේ නානදරන්ට ආවා. vlog එකක් කරන්න හිතාගෙන ගියපු නැති ගමනක් හින්දා ගොඩක් වීඩියෝ කෑලි ගන්න බැරි වුණා ඉතින්. බලන්නකො ඉතින් ගත්ත වීඩියෝ කෑලි ටිකත් හෙන අවුල්. හරි. 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 ලොකෝ යටේ මනත් ඔය දේ හිතුණ කලින් ඇයි අම්මට වෙන්නේ වනේ වන හතරකටවත් එන්න හොඳ නැති කාරණාවක් ලැම්බෝ අපිට වෙලා තියෙන්නේ ඈ ඔයාලා නානෙක්ගේ සම්බන්ධව මොකද්ද කියන්නේ? නානෙක සම්බන්ධව හොඳයි තැන තමයි අවුල තියෙන්නේ. වලකට අපිව ගෙනල්ලා මේ කරන රැවටීම ගැන අපිට ගොඩක් ආందోලනාත්මකයි. කනගාටුයි. කනගාටුයි. තුවයි. අපේ වත්ත කාගේවත් නෙමෙයි. ගයියේ මතකයි අපි ගත්තේ වත්ත මේනේ. අපි නේ ගත්තේ මේක. පන්තියට මට දවස ගැන මොකක්ද තියෙන්නේ? දවස ගැන හොඳයි අද මේ තව දවසක් ටිකක් කම්පුණා නා දැම්බ ප්‍රොෆෙෂනල් මට්ටමේ කරන වැඩේනේ.
හරි හරි ගහලා ඉවරයි උත්තු. ෆොටෝ ගාලා ඉවරලත් තියෙනවා. අර මෙතන වීඩියෝ එකක් ගහගෙන තුන අපි කයිය ගන්න යනවා. මේ ඉතින් අපේ කුරේ තමන්ගේ ආර්ට් හැකියාව ප්‍රදර්ශනය කරන අපූර්ව. ඉතින් බලන්න ඔයාගේ කොහොමද මේ ආර්ට් හැකියාව කියලා. ලැම්බ ලැම්බ අද දවස ගැන මොකක්ද කියන්නේ තින්නේ? සුපිරිය නෑ ඇත්තට සුපිරි. මම ඇත්තට උඩ කියන්නේ මොකටයි ඔන්න ඔහම ඉතින් දවස පුරාම ඇවිදලා හවස් වෙලා ඉතින් බීච් එකට ඇවිල්ලා යාළුවොත් එක්ක කයිය ගහගෙන හිටියා. අපිට ගෙදර යන්න පරක් වෙලා තිබ්බ හින්දා කුරු ටික නම් බලා ගන්න බැරි වුණා. ඉතින් ඔහොම තමයි ඉතින් අපි අද දවස ගත කරේ. ඉතින් ඔහොම කුරු ටිකක් බලාගෙන අපි පරිස්සමට ගෙදර ආවා. ඉතින් තවත් බ්ලොග් එකකින් හම්බෙමු. පරිස්සමින් ඔගේ යාළුවෝ හැමෝම